මද ප්‍රොමිස් අම්මපල්ල මම ඔයා මේ කියන එක මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ මේ මාව තෝරන්නේ නැති කියලා. ඔය පෝස්ට් එක. කොච්චර කට්ටිය හිටියද? මට වඩා දක්ෂ කොච්චර හිටියද? මම පොඩ්ඩක්වත් ඇත්තටම මේ මද ප්‍රොමිස් අම්මපල්ල ඔයා මේ කියන එක මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ මාව තෝරගෙන නැති කියලා. මාව තෝරගෙන නැති කියලා ඔය තනතුර. මේ මාව තෝරගෙන මේ ලොකු තනතුරකට. රජේ ගවර්න්මන්ට් එකේ. මම දැනගෙන හිටියේ නෑ මෙයා මේ දැන් කියන එක මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ. අපි කියනවා නේද සමහර වෙලාවට මේ මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ මම යන්තම්වත් දැනගෙන හිටියේ නෑ මේ මෙහෙම දෙයක් ඔයා මේ කියනකම් කියලා අපි කියනවා නේද right අන්න ඒක today we are going to learn අපි අද ඉගෙන ගන්න යන්නේ how do we say මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ in english මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ okay මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ little did I know little did I know little did I know කියන්නේ මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ මම යන්තම්වත් දැනගෙන හිටියේ නෑ little did I know මතක තියාගන්න right remember keep in your mind keep it in your mind මනසේ තියාගෙන පාවිච්චි කරන්න little did I know වචන හතරයි only 4 words okay little did I know little did I know මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ ඒක තමයි අද sentence pattern එක. Okay? pattern එකක් අපි ඉගෙන ගත්තාම ඒකේ අර වචන තනි වචන වල හැදෙන විදිය ඒවා හිතන්න ඕනේ නැහැ. අදහස අරගෙන පාවිච්චි කරන්නයි තියෙන්නේ. right? language එකක් කියන්නේ එහෙම. language එකක් ඉගෙන ගන්නකොට අපි ඒක හැදෙන විදිය ඒවට කියන නම් මුලින් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒවා කතා කරන්න අවශ්‍ය නැහැ. right? ඒවා ඉගෙන ගන්න පස්සේ අපි mother tongue එක අපේ මව් භාෂාව අපි ඉගෙන ගත්තේ යම්සේද ඒ වගේම තමයි අපේ ටාගට් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ අපේ ටාගට් ලැන්ග්වේජ් එක වෙන්නේ ඉංග්‍රීසි. දෙවෙනියට ඉගෙන ගන්න භාෂාව. ටාගට් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න ඕනේ අපි මදර් ටංග් එක මව් භාෂාව ඉගෙන ගත්ත විදිහටම තමයි. අපි මව් භාෂාව අපි සිංහල ඉගෙන ගත්තේ කොහොමද? අනිත් අය කියන දේවල් අහන් ඉඳලා ඇහෙන විදිහට කිව්වා. right? listening වලින් තමයි අපි කතා කරන්න පුරුදු වෙන්නේ. ඇහෙන දේවල් ඇහෙන විදිහට කිව්වා. ඊට පස්සේ තමයි අපි අවුරුදු 2-3ක් යනකොට ඕනම ළමෙක් කතා කරන්න පුළුවන් වුණේ. right? එහෙනම් ටාගට් ලැන්ග්වේජ් එක English ඉගෙන ගන්නකොටත් ඒ විදිහම තමයි. ඇහෙන දේවල් ඇහෙන විදිහට කියන්න ඕනේ. right? ඒක හැදිච්ච විදිහ ඒවට කියන නම් හොයන්න ඕනේ නැහැ. right? grammatically තමයි කතා කරන්නේ අපි අනිත් අය කියන්නේ ව්‍යාකරණානුකූලව තමයි. ඒක ඒ විදිහටම අපි පාවිච්චි කරනවා. එච්චරයි. අර කඩුව කියන්නේ ඒකයි. කඩුවෙන් අපි කරන්නේ කඩුව පාවිච්චි කරා කෙටුව පැත්තකට තිබ්බා. එච්චරයි. ඒ වගේ තමයි ලැන්ග්වේජ් එක. භාෂාවත් එහෙමයි. right? කියන එක කියන විදිහට අහගෙන ඉඳලා පාඩම් කරගෙන යූස් කරන්න. අදාළ වැඩේ කරගත්තා. පැත්තකින් තිබාබරණයක් නෙමෙයි. okay? right? okay right little did I know කියන්නේ මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ මම යන්තම්වත් දැනගෙන හිටියේ නෑ little did I know මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ එයා ඡන්දෙ දිනයි කියලා. එහෙනම් little did I know වලින් පස්සේ අපිට පුළුවන් වාක්‍ය සම්බන්ධ කරන්න that වලින් අපි වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරනවා. ඒ කන්ජන්ක්ෂන් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් that එක right මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ little did I know එයා ඡන්ද දිනයි කියලා. එයා කිව්වා අපිට he දාන්නත් පුළුවන් she දාන්නත් පුළුවන්. මොකද අපි එයා කිව්වහම දන්නේ නෑ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා. ඒ නිසා අපිට she දාන්නත් පුළුවන් he දාන්නත් පුළුවන්. මෙතන අපි පාවිච්චි කරන he would කියලා. would පාවිච්චි කරන්නේ ඒක අපේ හිතලුවක්. අපි හිතන දෙයක් නේ. මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ එයා ඡන්ද දිනයි කියලා. ඒක අපේ මනසේ ඇති වෙන හිතලුවක්. imaginations කියලා කියනවා. එතකොට මනසේ ඇති වෙන දේවල් imaginations ගැන කතා කරද්දී අපි would එක පාවිච්චි කරනවා. would එකේ usages ගොඩාක් තියෙනවා. there are so many usages. would එකේ usages ගොඩාක් තියෙනවා. හැබැයි මෙතනදී අපි imaginations ගැන කියන්න පාවිච්චි කරනවා would එක. right? එයා ඡන්ද දිනයි. right? එයා ඡන්ද දිනයි. ඒක අපේ හිතේ තියෙන එකනේ. right? එහෙනම් එයා ඡන්ද දිනයි කියලා කියන අදහස අපි that වලින් ගන්නවා. right? කියලා බව that වලින් ගන්නවා. right? Yeah, he would he would win the election chande the election win කියන්නේ දිනනවා. he would win the election එයා ඡන්දෙ දිනයි කියලා that he would win the election මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ එයා ඡන්ද දිනයි කියලා. right? මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ එයා ඡන්ද දිනයි කියලා. little did I know that he would win the election. very easy right? ගොඩක් ලේසි නේද?
little did I know that he would win the election. එහෙනම් ඒ වගේ අපිට අනිත් examples ඔක්කොම කතා කරන්න පුළුවන්. මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ එයා අද එයි කියලා. මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ එයා අද එයි කියලා. Now you know how to say little did I know. මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. Little did I know that එයා එයි කියලා. එයා අද එයි කියලා. She would come today. She would come today. would එක දාන්නේ අපේ ඒක imagination එකක් නිසා දාන්නවා ඒකද. She would come today. Little did I know that she would come today. මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ එයාලා පිටරට ගිහිල්ලා කියලා. මේ දැන් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මට කියනකන් දන්නේ නෑ මම. එයාලා පිටරට ගිහිල්ලා මට කිව්වේ නෑ. right? මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ කියලා කියනවා අපි. Little did I know දැන් ඔයා දන්නවා. Little did I know that එයාලා නම් they have gone abroad. They have gone abroad. Abroad කියන්නේ පිටරට. They have gone abroad. Little did I know මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. right? අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ යන්තම්වත් දැනගෙන හිටියේ නෑ කියන අදහස little did I know වලින්. little did I know. එහෙනම් practice කරන්න. practice will make you perfect. as I say every day මම හැමදාම කියන වගේ practice එකෙන් තමයි ඕනම දෙයක පරිපූර්ණත්වය කරා ගෙන යන්නේ ඕනම දෙයක්. right? ඒ නිසා therefore practice කරන්න. little did I know. little did I know. මම යන්තම්වත් දැනගෙන හිටියේ නෑ. මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. right? little did I know. okay, see you.